මේ රටේ සියලු දෙනාම මේ වෙනකොට දන්නා කාරණාවක් තමයි අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත වෙලා තියෙනවා බෞද්ධයන්ගේ අති උතුම් වූ මුදුන් මල්කොඩ වෙච්ච දළදා වහන්සේව මේ රටේ බෞද්ධ ජනතාවට දැක බලා ගන්නට වන්දනාමාන කරන්නට පූජා උත්සවයක් සංවිධානය කරලා තියෙනවා. දළදා මාලිගාව මූලිකත්වයේ අරගෙන රටේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් මත මේක ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ විදිහේ පෝස්ටුවක් පළ වෙනවා. පෝස්ට් එක පළ කරන්නේ UGSLO United Global Sri Lanka Organization කියන සංවිධානය විසින්. මේ සංවිධානය මම මේක සම්පූර්ණයෙන් කියවන්නේ නැහැ. ශ්‍රී දළදා වහන්සේගේ විශේෂ ප්‍රදර්ශනය කියලා තියෙනවා මේකේ. ඒ වගේම මේකේ දක්වනවා මෙම උත්සවය 2025 අප්‍රේල් 18 සිට 27 වෙනිදා දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්වීමට නියමිතයි. අප්‍රේල් 18 වෙනි දින පස්වරු 3 සිට පස්වරු 5 දක්වාද ඉන්පසුව 19 සිට 27 දක්වා දිනපතා දහවල් 12 සිට පස්වරු 5 දක්වාද ප්‍රදර්ශනය පැවැත්වේ. වසර 16කට පසු පැවැත්වෙන මෙම උත්සවය අපගේ වර්ණ සංස්කෘතිය නැවත සිහිපත් කරමින් අනාගත පරපුරට අපගේ සම්ප්‍රදාය අලංකාරය හා වැදගත්කම ලබා දීම සඳහා වූ අවංක උත්සාහයකි. ශ්‍රී දළදා වහන්සේගේ බෞද්ධාගමික හා ඓතිහාසික වැදගත්කම නැවත නැවතත් තහවුරු කරමින් මෙම ව්‍යාපෘතියේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ඔබගේ ත්‍යාගශීලී දායකත්වය අත්‍යවශ්‍ය කාර්යභාරයක්ව ඇත. මෙම පූජනීය මහෝත්සවයට දායකත්වය ලබා දීමට කැමැති අය සඳහා පරිත්‍යාග කිරීමට විස්තර දක්වා ඇත කියලා මේ UGSLO කියන සංවිධානයේ HNB රාජගිරිය ගිණුමක් දක්වනවා. මේ ගිණුම් හිමිකාරයාගේ නම SAS තිලකසිරි කියන නම. දැන් මේ SAS තිලකසිරි කියන නම හොඳට මතක තියාගන්න. මේ පෝස්ටුව සමාජ මාධ්‍ය ජාලා ඇතුලේ පළ වෙලා ප්‍රචාරය වෙලා යද්දී ශ්‍රී දළදා මාලිගාවේ නිල Facebook ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරනවා. මම මේ නිවේදනය කියවන්නම්. WhatsApp මගින් හුවමාරු වන මෙම දැන්වීම සම්පූර්ණයෙන්ම ව්‍යාජ එකක් වන අතර ශ්‍රී දළදා වන්දනාව වෙනුවෙන් අවශ්‍ය සියලුම පහසුකම් ශ්‍රී දළදා මාලිගාව හා රජය විසින් සපයන අතර ශ්‍රී දළදා මාලිගාව විසින් කිසිදු පුද්ගලයෙකුට සමූහයකට සංවිධානයකට හෝ වෙනත් කවර ආකාරයකට හෝ අරමුදල් රැස් කිරීමට මෙන්ම වෙනත් කිසිදු සංවිධාන කටයුත්තක් පවරා නොමැති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත දැනුවත් කරමු කියලා. දැන් දළදා මාලිගාව මේ අපි කලින් කියවපු නිවේදනය දැන්වීම බොරු එකක් ව්‍යාජ එකක් බවට කියලා දක්වලා තියෙන අවස්ථාවක අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ මේ අදාළ ගිණුමට මුදල් බැර කරපු පුද්ගලයෝ රුපියල් ලක්ෂයක මුදලක් ඊළඟට මේ ගිණුමේ බැර කරලා තියෙනවා ලක්ෂ 2ක මුදලක් රුපියල් 50000ක ආසන්න මුදලක් ආයි රුපියල් ලක්ෂයක මුදලක් ආයෙත් රුපියල් 25000ක මුදලක් මේ ආකාරයට අති විශාල මුදල් ප්‍රමාණයක් මේ සියලුම ස්ලිප් ටික අපි ගාව තියෙනවා මේ ඔක්කොම ගිණුම් බැර කරලා තියෙන්නේ SAS තිලකසිරි කියන පුද්ගලයාගේ බැංකු ගිණුමට. එතකොට කවුද මේ SAS තිලකසිරි කියන්නේ කියලා අපි හොයලා බැලුවා. United Global Sri Lanka Organization කියන සංවිධානය. මේ සංවිධානය ලියාපදිංචි කරලා තියෙන ටෙක්සාස් වල. මේ තියෙන ලියාපදිංචි සහතිකය. මේ ලියාපදිංචි සහතිකයේ තියෙනවා ෆයිල් නම්බර් 80.51.24.94. එතකොට මේ ලියාපදිංචියේ මෙන්න මෙතන දැක්වෙනවා මේකින්න කවුද මේ තිලකසිරි කියලා. මේ තිලකසිරි කියන්නේ සුදත්ත තිලකසිරි සිරිසේන ආරච්චිගේ මේ ඉන්න ඩිරෙක්ටර්. එතකොට අපි තවදුරටත් හොයලා බැලුවා කවුද මේ සුදත්ත තිලකසිරි කියලා. මෙන්න සුදත්ත තිලකසිරි තමන්ගේ YouTube ගිණුම ඔස්සේ YouTube එකෙන් මේ මුදල බැර කරන්න කියලා ජනතාවගෙන් ඉල්ලන වීඩියෝ. දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන දවස් ටිකට ලොකු සත්කාරයක් කරන්න ලෑස්ති වෙනවා. වැසිකිලි පහසුකම් ටික සහ වන්දනාමාන කරන්න එන බැතිමතුන් සඳහා ඔවුන්ගේ ගමන් මළු ආරක්ෂා සහිතව අපි රඳවාගෙන උන්ට නැවත බාර දීම සඳහා ලොකු වැඩක් කරනවා. මේක එකපාරට හිතේ වැසිකිලි කියන උපත් මේ නගරණියක් වඩ කරලා එහෙම එකක් නෙමෙයි. ඒක ඊටාම ගුණාත්මක විදිහට ඒක ඊටාම පිරිසුගේ අවශ්‍යතාවය සෞඛ්‍ය ආරක්ෂිතව ඒක කරන්න අපි ලොකු පිරිවැයක් දරලා මේ වැඩේ කරන්න අපිට 1 කෝටි 20 ලක්ෂයකට වැඩි විදලක් යනවා ලෑස්තිකෙලි 50 VIP වගේ ලෙවල් එකේ වැටෝලට් පේපර්ස් දාලා ඒ වගේ වතුර පහසුකම් තියෙන හැම පහසුකමක් තියෙන විදිහට මෙතෙක් නොකර විදිහට අපි ඒක කරන්න ලෑස්ති වෙනවා. ඒ සත්කාරයට ඔබටත් දායකත්වය ලබා දෙන්න පුළුවන්. ඒක කළ යුත්තක් මොකද ලක්ෂ ගණන් බැතිමතුන් ලබන මාසේ අප්‍රේල් මාසේ 18 වෙනිදා සිට තුම්බෝ ශ්‍රී දන්තදාතුන් වහන්සේ වැඩ පුදා ගන්න එනවා බැතිසිතින්. ඉතින් ඒ සත්කාරයට ඔබට දායකත්වය ලබා දෙන්න පුළුවන්. අපේ මේ account number එක තියෙනවා. ඔබට හැකි ප්‍රමාණයෙන් දායකත්වය ලබා දෙන්න. අපේ මිනිසුන් වෙනුවෙන් අපි මේ වැඩේ කරන්නේ. මේ සුදත්ත තිලකසිරි තමන්ගේ YouTube ගිණුම පාවිච්චි කරලා තමන් සුදනෙක් සුදු පුද්ගලෙක් රහසින්වත් පවු නොකරන පුද්ගලෙක් මලෙන් උපන් කුමාරයෙක් සුදු පිරුවට අඳින සුදු සලු අඳින පිරිසිදු මිනිහෙක් කියලා රටේ මිනිස්සුන්ට පෙන්නලා රටේ ජනතාවට බන කියලා මේ කරලා තියෙන්නේ මේක වංචාවක් නම් මේ කරලා තියෙන්නේ රටේ ජනතාවගේ බෞද්ධයන්ගේ සැදැහැති සිත වංචාවකට යොදවලා ඒ සැදැහැති සිත භාවිතා කරලා දළදා වහන්සේට තියෙන ගෞරවය භාවිතා කරලා භක්තිය භාවිතා කරලා මුදල් ගරා ගැනීමේ සොරකම. ඉතින් අපි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇවිල්ලා පැමිණිලි
කරනවා වහාම මේ වංචාවට පිළිබඳව වහාම මේ හොරකම පිළිබඳව කටයුතු කරන්න වහාම මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන්න ඒ විමර්ශනය කරලා මේ සුදත්ත තිලකසිරි ඇතුළු මේ වංචාවට සම්බන්ධ සියලු දෙනාම අත්අඩංගුවට ගන්න කියලා. ඒ වගේම අපි මේ රටේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට හොඳට මතක් කරනවා. සුදත්ත තිලකසිරි කියන්නේ මේ වෙනකොට රජයෙන් ආරක්ෂාව සපයන පොලිස් ආරක්ෂාව දීලා තියෙන පුද්ගලයෙක්. ඒ පොලිස් ආරක්ෂාව භාවිතා කරමින් ජාතික ජනබලවේගයට වැඩ කරලා ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරකෙක් බව පෙන්නලා උදේ ඉඳන් රෑ වෙනකන් කුණු හරප කිය YouTube එකෙන් මිනිස්සුන්ට බැන අනිත් ඔක්කොම හොරු තමන් නිවැරදිකාරයෙක් බව පෙන්න කයිවාරු ගහන මේ කයිවාරුකාරයාට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඒත් එක්කම ජනාධිපතිවරයාට අපි තව කාරණාවක් කියනවා. මේ පුද්ගලයා ජනාධිපතිවරයාගේ නමත් භාවිතා කරමින් ඉන්නවා. ජනාධිපතිවරයාත් එක්ක මේ වැඩසටහන ගැන සාකච්ඡා කරපු බව ඔහුගේ මුදල් ලබා දීපු පුද්ගලයන්ට කියලා තියෙනවා. අපි ගාව ඒ සඳහා ඔහු යවපු වොයිස් නෝට් එක තියෙනවා. මම ඒ වොයිස් නෝට් එක අහන්න දෙන්නම්. මම ඇත්තටම හවස ජනාධිපතිතුමාට කතා කරා මේ සුදා මම පොඩ්ඩක් බිසි මට රෑ වෙලා කෝල් එකක් දෙන්නම් කිව්වා. මම මේ පිළිබඳ එතුමාව දැනුවත් කරනවා අද රාත්‍රියේ අපි මේ වැඩේ කරනවා කියලා. මේක තමයි වොයිස් නෝට් එක. මේක යවනවා අර සල්ලි දෙන ගෲප් එකට යවලා කියනවා මම ජනාධිපතිත් එක්කත් කතා කළා. ජනාධිපති කිව්වා සුදා මම පොඩ්ඩක් බිසි ඉන්නේ ඒ හින්දා පස්සේ ගන්නම් කියලා කිව්වා කියලා. ඒ නිසා අපි ජනාධිපතිට කියනවා ඔය සුදාට රැට කෝල් කරන සුදාට පොඩ්ඩක් කතා කරන්න. කතා කරලා වහාම මේ විමර්ශනය ගැන මේ වංචාව ගැන පරීක්ෂණයක් පවත්වන්න කියලා පොලිසියට උපදෙස් දෙන්න. සුදත්ත තිලකසිරි මේ වංචාව කරලා තියෙනවා නම් ඔහුව නීති ඉදිරියට ගේන්න. ජනාධිපතිටත් වගකීමක් තියෙනවා. මොකද ජනාධිපති ආවෙත් හොරු අල්ලනවා, වංචාකාරයෝ අල්ලනවා, දූෂිතයෝ අල්ලනවා කියලා. දැන් ඒ හොරු වංචාකාරයෝ ජනාධිපති කියන්නේ රෙද්දාස්සට රිංගලා තියෙන වෙලාවක් තමයි මේ අවස්ථාව. ඒ නිසා අපි ජනාධිපතිවරයාට කියනවා දැන් අපි මෙතනට ඇවිල්ලා පැමිණිලි අතිවිශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. අපි පහුගිය සතියකදී ඇවිල්ලා මෙතනට වාර්තා කළා තමන් මාලිමාවේ සමාජිකයෙක් බව, මාලිමාවේ ක්‍රියාකාරකයෙක් බව කියාගනිමින් මේ හොරු උපාධි පවත්වලා දරුවන්ට පහර දීපු ගුරුවරයෙක් සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න කියලා. ඒ ගුරුවරයාගේ සම්බන්ධයෙන් උපාධිය සම්බන්ධයෙන් අදදුණු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට පොලිසියට වැදගත් පණිවිඩයක් මහජනතාව වෙනුවෙන් නිකුත් කරනවා. දින 14ක කාලයක් අපි ලබා දෙනවා මේ සුදත්ත තිලකසිරිට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න, ඔහු අත්අඩංගුවට ගන්න, මේ විමර්ශනය ක්‍රියාත්මක කරලා ඔහු විසින් මේ වංචා කරපු මුදලට ඒ වින්දිතයන්ට විරුද්ධව සාධාරණ නිශ්චය කරන්න කියන ඉල්ලීම අපි කරනවා. දින 14ක් ඇතුළත වින්දිතයන්ට සාධාරණ කිටු නොවුනොත්, මේ විමර්ශනය ආරම්භ නොකරුණොත්, සුදත්ත තිලකසිරිට නීතිය ක්‍රියාත්මක නොවුනොත් අපිටත් හිතන්න වෙන්නේ අනුර කුමාර දිසානායකත් මේ වංචාවට හවුල් කියන එක. අනුර කුමාර දිසානායකත් මේ දළදා වහන්සේගේ ප්‍රදර්ශනය පවත්වලා මේ උත්සාහ කරන්නේ තමන්ගේ හෙන්චයියන්ට, තමන්ට සහාය දීපුන්ට ගොඩ වඩා ගන්න, බඩ වඩා ගන්න, හොරගම් කරන්න, වංචා කරන්න අවස්ථාව උදා කිරීම බව අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි ආණ්ඩුවට, පොලිසියටත් ඉතාම පැහැදිලිව කියනවා මේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ශ්‍රී දළදා වහන්සේ ඉතාම කැත විදිහට, නින්දිත විදිහට විකුණාගෙන කන මේ YouTube කාර්යයන්ට, එහෙම නැත්නම් මේ YouTube එක භාවිතා කරලා තමා සුදනා කියලා පෙන්නන, සුදු අතින් සැරසිච්ච, රහසින්වත් පවු නොකරන, නෙළුම් මලෙන් උපන් කුමාරයෙක් කියලා පෙන්නන මෙන්න මේ ජඩයන්ට, ත්‍රාඩයන්ට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම අපි කරනවා. එතකොට මේ සම්බන්ධයෙන් අපි වැඩිදුරටත් මේ විමර්ශන දිහා හොඳින් බලාගෙන ඉන්නවා. මේ විමර්ශන ක්‍රියාත්මක වෙන දිහා බලන් ඉන්නවා. මේක ක්‍රියාත්මක නොවුනොත් අපි වහාම එතනිනුත් එහාට ක්‍රියාමාර්ග ගන්නවා. එතකොට අපිට කියන්න වෙන්නේ හොරු අල්ලන්න ආපු ජනාධිපති, වංචාකාරයෝ අල්ලන්න ආපු ජනාධිපති හොරුන්ට යට වුණු බව තමයි අපිට කියන්න වෙන්නේ මේ පිළිබඳ සාධාරණ විමර්ශනයක් නොවුනොත්. News Hub, peopleizing the news.